ඔබේ කොණ්ඩේ වැවීම අඩු වෙලා තියෙනවා නම්, ඉස්හොරි වැඩියෙන් හැදිලා තියෙනවා නම්, ඒ සියල්ලටම සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් මේ හදන්නේ අපි. මේක හදාගන්නේ ගෙදර තියෙන කුරුඳු වලින්. කුරුඳු කෑලි 2ක් හෝ 3ක් අරගෙන වතුර කෝප්පයක් ලිපේ තියලා ඒකට දාන්න. ඊට පස්සේ විනාඩි 5ක් 10ක් අතර තඹ ගන්න. මෙහෙම තඹගත්ත කුරුඳු ස්ප්‍රේ එක කෝප භාගයක් වෙනතුරු හිඳුනට පස්සේ ඔයාලා ඒක නිවෙන්න තියන්න. නිවෙන්න තියලා ස්ප්‍රේ එකකට දාගන්න. ඊට පස්සේ සතියකට 2 වතාවක් හෝ 3 වතාවක්, අනිවාර්යයෙන්ම 3 වතාවක් කරනවා නම් හොඳයි. අඩුම තරමේ 2 වතාවක්වත් අරගෙන හිසකෙස් මුල් හොඳින් ස්ප්‍රේ වන පරිදි ස්ප්‍රේ කරන්න. ඊට පස්සේ විනාඩි 20ක් 30ක් අතර ප්‍රමාණයක් මසාජ් කරලා තියාගන්න. ඊට පස්සේ ඇල් වතුරේ සෝදලා අරින්න. අනිවාර්යයෙන්ම සතියකට 2 වතාවක්වත් කරන්නට ඕන. ඔයාලට සාර්ථක ප්‍රතිඵල ගන්න ඕන නම් මේ ස්ප්‍රේ එකෙන් ලැබෙන ප්‍රතිඵල මෙන්න මේවා හිසකෙස් වේගවත්ව වර්ධනය කරනවා. කුරුඳු කේශ මූල උත්තේජනය කිරීම මගින් රුධිර සංසරණය වැඩි වෙනවා. මේ මගින් තමයි හිසකෙස් පෝෂණය වෙලා වර්ධනය වෙන්නේ. ඉස්සොරි පාලනය කරනවා මේ කුරුඳු වල තියෙන ප්‍රතිබැක්ටීරියා ගුණය නිසා. ඒ නිසායි ඔළුවේ ඉස්සොරි තියෙනවා නම් ඒකටත් මේක සාර්ථක ප්‍රතිකාරයක්. අකලට හිසකෙස් පැසීමට සාර්ථක ප්‍රතිකාරයක්. කෙස් ගස් මුල් ශක්තිමත් කරගන්න හා කැඩී යාම වළක්වා ගන්න මේ කුරුඳු ස්ප්‍රේ එක සුපිරිම බෙහෙතක්. දිදුලන පෙනුමක් කෙස් වලට ලබා ගන්නත් මේ කුරුඳු ස්ප්‍රේ එකෙන් පුළුවන් වෙනවා. ඊළඟට ඔයාලා මේ කුරුඳු ඇලර්ජික් වෙන අය ඉන්නවා, නැත්නම් ආසාත්මිකතාවය ඇති වෙන අය ටිකක් ප්‍රවේශමෙන් මේක භාවිතා කිරීම හොඳයි.